තමන්ගේ එදිනදා ජීවිතයේ සිදුවීම් විනෝදාංශ වගේ දේවල් වීඩියෝ කරලා සෝෂල් මීඩියා වලට එකතු කරන එක අද කාලේ ගොඩක් දෙනෙක්ට හරිම සාමාන්‍ය පුරුද්දක්. ජස්ටින් ෆෙන්ඩර් කියන්නේත් ඒ වගේ තමන්ගේ වාහන ගැන, අලුත් වැඩියා කිරීම ගැන සහ පවුලේ දේවල් ගැන නිතරම TikTok එකට වීඩියෝ දාපු සාමාන්‍ය කෙනෙක්. එයාගේ ගිණුමේ කිසිම දවසක අద్భుත හෝ භයානක දේවල් ගැන සදහනක් තිබුණේ නැහැ. හැබැයි මීට මාස 3කට කලින් එයා නොහිතපු විදියට සිදුවුණ එක සිදුවීමක් නිසා මේ හැමදේම කන පිට පෙරළුණා. ජස්ටින් 2002 වසරේ නිෂ්පාදිත Nissan Xterra වර්ගයේ වාහනයක් මිලදී ගන්නවා. එයාට අවශ්‍ය වෙනවා මේකේ පිටිපස්සේ තියෙන රිවර්ස් ලයිට් අලුතෙන්ම සවි කරන්න. ඉතින් එයා eBay එකෙන් අඩුවට ගත්තු LED ලයිට් සෙට් එකක් වාහනයට සවි කරන ගමන් ඒක වීඩියෝ කරලා අන්තර්ජාලයට එක් කරනවා. Today I'm putting some rear LED lights on my Nissan Xterra. These are the flush mount LEDs I bought off of eBay. They're pretty cheap. The lights are installed. I'm going to take them back out and paint the bumper. මේ වීඩියෝ එක දැකපු කෙනෙක් කමෙන්ට් එකකින් අහනවා මේ ලයිට්ස් රැට කොච්චර එළියද කියලා. තමන්ගේ අලුත් ලයිට්ස් වල එළිය ප්‍රායෝගිකවම පෙන්වන්න ජස්ටින් තීරණය කරනවා. නගරයේ හැමතැනම විදුලි පහන් තියෙන නිසා නිසි විදියට මේක පරීක්ෂා කරන්න බෑ. ඒ නිසා එයා උතුරු කැරොලිනා වල තියෙන වැවක් කිට්ටුව තියෙන ඝන කැලෑවක් මැදින් වැටුණු අදුරු පාළු පාරකට තමන්ගේ වාහනය අරගෙන යනවා. The lights are definitely functional, but unfortunately I live in a city and there are street lights everywhere. But I can find a place to go test them. Okay, I found some really dark woods. I just put some tinfoil over the reverse lights. So I'm going to show you what the stock reverse lights look like, and then I'm going to uncover them and show you what the added reverse lights look like. මුලින් මෙයා අලුතෙන් සවි කරපු ලයිට්ස් වලින් එළිය පිට වෙන්නේ නැති වෙන්න ඝන ආවරණයක් දාලා වහනවා. ඊට පස්සේ වාහනේ මුලින්ම තිබුණු පරණ ලයිට්ස් වල එළිය පෙන්නනවා. ඒ එළියෙන් කිසිම දෙයක් පේන්නේ නැහැ. මුළු පරිසරයම තියෙන්නේ දැඩි අදුරක. ඊට පස්සේ එයා කවර අයින් කරලා තමන් අලුතෙන් සවි කරපු LED ලයිට්ස් ඔන් කරනවා. මුළු කැලෑවම දවාල වගේ එළිය වෙනවා. ජස්ටින් මේ ලයිට්ස් වල එළිය ගැන පුදුම වෙලා සතුටෙන් කතා කරද්දී එයාගේ වීඩියෝ එක බලපු අයට එළියත් එක්කම කැලෑවස්සේ තිබුණු අතිශය බිහිසුණු දර්ශනයක් දැක ගන්න ලැබෙනවා. Look how friggin' bright that is. This is amazing. Yeah, so these are not just for looks. වීඩියෝ එකේ තප්පර කිහිපය දිහා ටිකක් හොඳින් බලන්න. ලයිට්ස් ඔන් වෙනවත් එක්කම ඒ එළිය වැටෙන සීමාවේ තියෙන ගහක් පිටිපස්සේ හැංගිලා හිටපු කෙනෙකුගේ අතක් හිමීට පහළට ලිස්සලා යනවා. අපිට පැහැදිලිවම පේනවා. හරියට කවුරු හරි එතන ඉඳන් ජස්ටින් දිහා අදුරේ බලාගෙන ඉඳලා එකපාරටම එළිය වැටෙද්දි ගහ පිටිපස්සේ හැංගුණා වගේ තමයි ඒක පේන්නේ. වීඩියෝ එක බලපු අය මේ ගැන කලබල වෙලා කමෙන්ට් කරන්න ගත්තට පස්සේ තමයි ජස්ටින් මේ දර්ශනය දකින්නේ. තමන් හිටපු තැන ඇත්තටම මොකක්ද උනේ කියලා හොයලා බලන්න එයා පහුවදා දවල් කාලේ ආයෙමත් ඒ කැලෑවට යනවා. Okay, this road goes down to the lake, which is right there, and a public boat landing. This is where my truck was backed in. What's actually a path, and that is the tree with the stick leaned up against it. As you can see, people illegally dump stuff out here all the time. Mostly trash, but a lot of animal carcasses too. And this is the tree. And here we are behind the tree. It's where my Xterra was backed in. I'm about 5'10". I'm not a very superstitious person, so you're not going to get much out of me. I just think, if anything, somebody back here. එතන තියෙන්නේ වැවට බෝට්ටු දාන පාළු තොටුපොලකට යන පාරක්. ඒ වගේ මේක මිනිස්සු නීති විරෝධී විදියට කුණු ඒ වගේම සත්තුන්ගේ මලකුණු පවා ගෙනත් දාන අදුරු අප්‍රසන්න තැනක්. ජස්ටින් තමන්ගේ වාහනේ නවත්තලා තිබුණු තැන වගේම අර අద్భుත අත වාර්තා වුණු ගහත් හොයා ගන්නවා. ජස්ටින් කියන්නේ අඩි 5යි අගල් 10ක් උස කෙනෙක්. එයා කියන විදියට එයා මේ වගේ අద్భుත දේවල් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එයා හිතන්නේ මේ වෙලාවේ පාළු කැලෑවේ කවුරු හරි මිනිස්සෙක් හැංගිලා ඉන්නේ නැති කියලායි. Person, so you're not going to get much out of me. I just think, if anything, somebody back here. ජස්ටින් මේ සිදුවීම සාමාන්‍ය දෙයක් විදිහට ගන්න උත්සාහ කළත් මේ කතාව ඇතුලේ ලොකු භයානකමක් හැංගිලා තියෙනවා. මධ්‍යම රාත්‍රියේ සතුන්ගේ මලකුණු පිරුණු ඒ වගේ අදුරු මෝසල කැලෑවක තනි මිනිස්සෙක් ඒ විදිහට හැංගිලා බලන් ඉන්නේ ඇයි? ඒ ගහ පිටිපස්සේ හිටියේ යම් කිසි අద్భుත බලවේගයක්ද? එහෙමත් නැත්නම් ඊටත් වඩා භයානක විදිහට ඒ අදුර අස්සේ හැංගිලා හිටියේ ජස්ටින් එනකම් මග බලාගෙන හිටපු දරුණු මිනිමරුවෙක්ද? ඔබේ අදහසන් පහලින් කමෙන්ට් කරන්න.
දැන් මම ඔයාලට අරගෙන ආවේ අහම්බෙන් වගේ අන්තර්ජාලයේ සැරිසරද්දී මට හොයාගන්න ලැබුණු එක කිලිපොලා යන වීඩියෝ එකක්. මේක පෝස්ට් කරලා තිබුණේ විවිධ අద్భుත අත්දැකීම් ගැන සාකච්ඡා කරන පිටරට රෙඩිට් සමූහයක. මේ සිදුවීම වාර්තා වෙන්නේ ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයෙන්. එහි තියෙන අවුරුදු 10කට වඩා වැඩි කාලයක් කිසිම කෙනෙක් පදිංචි වෙලා හිටපු නැති පාළුවට ගිය නිවසක් අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුවක් බාරගත්ත කණ්ඩායමකට තමයි මේකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ භයානක සිදුවීමට මැදි වෙන්නේ එතන ටයිල් අල්ලන්න ගිය හාවියර් කියන සේවකයා. Verga, no, sí se escucha más. Estoy aquí en la casa de remodelación. Acabo de rellenar, hicimos este shower y esto. Desde hace rato vengo escuchando un llanto como de niño. Oigan. Pero el pedo es de que aquí en la casa esta pues, no hay, están todos los cuartos vacíos y me da miedo ir al basement, pero verga, a ver, deja checar. Porque allá afuera no hay nada. හාවියර් තමන්ගේ වැඩ කරමින් හිටපු නාන කාමරේ ඉඳන් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. එයා කියන විදියට ටික වෙලාවක ඉඳන් එයාට අමුතු සද්දයක් ඇහෙන්න පටන් අරන්. ඒක හරියට කුඩා ළමයෙක් කඩනවා වගේ සද්දයක්. හැබැයි පුදුමේ කියන්නේ මේ මුළු ගෙදරම ඉන්නේ එයා විතරයි. එයා අනිත් හැම කාමරයක්ම පරීක්ෂා කරලා බැලුවත් ඒ හැම කාමරයක්ම සම්පූර්ණයෙන්ම හිස්. මේ ළමයාගේ අදුනාව එක දිගටම ඇහෙන්න ගත්තම හාවියර්ට ලොකු බයක් දැනෙනවා. එයා ජනේලයෙන් එළිය බලනවා. හැබැයි මිදුලෙත් කිසිම කෙනෙක් නැහැ. මේ සද්දය ඇහෙන්නේ ගෙදර යට තට්ටුවෙන්. එහෙමත් නැත්නම් බිම්මහලෙන් කියලා එයාට තේරෙනවා. හිතේ ලොකු චකිතයක් තිබුණත් ඇත්තටම පහළ මොකද වෙන්නේ කියලා හොයලා බලන්න එයා තීරණය කරනවා. Hola. La verga. Pues no hay nada. Güey, no mames. No mames. පඩිපෙළ බැහැගෙන අදුර බිම්මහලට යන හාවියර් කවුරු හරි ඉන්නවාද කියලා අහනවා. කිසිම උත්තරයක් නැහැ. යට තට්ටුවේ හැම මුල්ලක්ම හෙව්වත් කිසිම කෙනෙක්ව පේන්නේ නැහැ. මේ සද්ද කොහෙන් එනවාද කියලා හිතාගන්න බැරුව එයා ආපහු හැරෙන්න හදද්දිම මුළු ගේම දෙදරලා යන විදිහේ මහා හයියෙන් මොකද්දෝ බිම වැටෙන සද්දයන් එකපාරටම ඇහෙනවා. Güey, no mames. No mames. තමන්ගේ ජීවිතයට මහපුවේ බිහිසුණු සද්දෙන් මරබියට පත්වුණු හාවියර් පණ එපා කියලා උඩ තට්ටුවට දුවගෙන ඇවිත් ගෙදරින් එළියට පනිනවා. මේ අත්දැකීමෙන් කොච්චර බය වුණාද කිව්වොත් හාවියර් ආයේ කවදාවත් ඒ ගෙදර පළාතෙවත් ගියේ නැහැ කියලා තමයි මේ කතාව අන්තර්ජාලයට එක් කරපු අය සඳහන් කරන්නේ. දශකයකට වඩා පාළුවට ගිහින් තිබුණු ඒ ගෙදර අදුරු බිම්මහලේ ඇත්තටම මොනවා හැංගිලා තියෙන්නේ නැද්ද? ඒ අඩපු කුඩා දරුවා කවුද? සමහර විට ඒක උදව් ඉල්ලන අසරණ ආත්මයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කාවහරියේ අදුර බිම්මහලට ගෙන්නගෙන බිලිගන්න මාන බලපු බිහිසුණු උගුලක් වෙන්නත් පුළුවන්.
අපි හැමෝම අද්භූත දේවල් ගැන අහන්න ආසයි. හැබැයි ඒ වගේ දෙයකට ඇත්තටම මුහුණ දෙන්න උනොත් දැනෙන බය වචනෙන් විස්තර කරන්න අමාරුයි. දැන් අපි බලන්න යන්නේ ඒ වගේ අහම්බෙන් කැමරාවක සටහන් වුණු හිතාගන්න බැරි තරම් බිහිසුණු දර්ශනයක්. මේ වීඩියෝ එක අන්තර්ජාලයට එක් කරලා තියෙන්නේ Sinister RP කියන YouTube නාලිකාවෙන්. මේක පවත්වාගෙන යන්නේ රේන් සහ ජෙනෝ කියන යුවල. මෙයාලා වෘත්තීය මට්ටමේ හොල්මන් දඩයම් කරුවන්. එහෙමත් නැත්නම් ගෝස්ට් හන්ටර්ස්ලා නෙවෙයි. ඇත්තටම කිව්වොත් මෙයාලා මේ අద్భుත දේවල් ගැන ටිකක් සැකෙන් බලන යථාර්ථවාදී විදියට හිතන අය. එයාලා නිතරම තමන්ගේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ එයාලා රෙකෝඩ් කරන වීඩියෝ වල තියෙන අසාමාන්‍ය දේවල් පුළුවන් නම් බොරු කියලා ඔප්පු කරලා පෙන්වන්න කියලායි. දවසක් මේ දෙන්න පාළුවට ගිය පැරණි ගොවිපලක නිවසකට යනවා. මුලින්ම මෙයාලට මේ ගෙදර ඇතුලේදී පැහැදිලි කරන්න බැරි අමුතු සද්ද කීපයක් ඇහෙනවා. When we go out, we don't always find the craziest stuff. I mean, let us know. Let us know what you think. You know what I mean? By all means, if we can debunk this, I would love to be able to. And if we can't, I mean, I'd love that even more. ඒ සද්ද ගැන හොයන අතරතුරේදී තමයි කාටවත්ම හිතා ගන්න බැරි දේ සිදු වෙන්නේ. රේන් අහම්බෙන් වගේ තමන්ගේ කැමරාව වෙනත් දිශාවකට හරවනවා. ඒ වෙලාවේ එතන තියෙන දොරක් ළඟ මිනිස් හැඩයක් තියෙන අතිශය අදුරු ඡායාවක් පේන්න තියෙනවා. ටිකක් සියුම්ම මේ දර්ශනය දිහා බලන්න. කැමරාවේ එළියේ ඒ පැත්තට වැටෙනවත් එක්කම ඒ කළු පාට රූපය දොරගාවින් ඉතාමත් ඉක්මනින් ඈත් වෙලා අදුර අස්සටම ගිහින් නොපෙනී යනවා. මුලදී මේක දැක ගමන් රේන් සහ ජෙනෝ හිතුවේ ඒක ජෙනෝගේම හෙවණැල්ලක් වෙන්න ඇති කියලායි. හැබැයි මේ වීඩියෝ එක නරඹපු ගොඩක් අය පෙන්වලා දීලා තිබුණේ ඊට වඩා බය හිතෙන කතාවක්. Now, of course, the first thing that's running through my head is, that might be one of her shadows, but... And that's what's still been going through my head, but I don't know. You know, everybody else now is saying, that's not your shadow. That has its own movement to it. And if you watch, I move and it stays still. And then it moves and disappears. ජෙනෝ පැහැදිලි කරන විදියට ඇය කැමරාව ඉස්සරහා චලනය වෙද්දී අර පිටිපස්සේ දොරගාව තිබුණු අදුරු ඡායාව කිසිම චලනයක් නැතුව ගල් වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තප්පරයකින් ඒක එකපාරට මෙතනින් අයින් වෙලා යනවා. ඒ කියන්නේ ඒක කිසිසේත්ම ආලෝකය නිසා නිර්මාණය වුණු ජෙනෝගේ හෙවණැල්ල නෙවෙයි. එහෙනම් මේ පාළුවට ගිය මූසල ගෙදර දොරගාව හැංගිලා කිසිම සද්දයක් නැතුව මේ දෙන්න දිහා බලාගෙන හිටියේ කවුද? මේ සිදුවීමට අද වෙනකල් කිසිම තරකානුකූල පැහැදිලි කිරීමක් දෙන්න කාටවත්ම පුළුවන් වෙලා නැහැ. තමන්ගේම හෙවණැල්ල වගේ තමන් දිහාම බලාගෙන හිටපු අදුරු රූපය මොකක් වෙන්නේ නැද්ද? අදුර අස්සේ හැංගිලා අපිට නොපෙනෙන ලෝකයක් ඇත්තටම තියෙනවද? කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ජීවත් වෙන ටෙරන්ස් ලියොන්සෝ කියන්නේ ටිකක් වෙනස් විදිහේ විනෝදාංශයක් තියෙන කෙනෙක්. එයා නිතරම පාළු කැලෑවල් වලට ගිහින් එයාගේ අමුතු විදිහේ කටහඬකින් කරන ගායනා එහෙමත් නැත්නම් ඕවර්ටෝන් සිගින් රෙකෝඩ් කරලා TikTok සහ YouTube එකට දානවා. මේ සද්දය ඇහෙන ඕනෑම කෙනෙකුට අමුතුම මූසල හැගීමක් දැනෙනවා කියන එක නම් අනිවාර්යයි. දවසක් එයා මේ විදිහට ඝන කැලෑවක් ඇතුළට ගිහින් ලයිව් වීඩියෝ එකක් කරන්න තීරණය කරනවා. එයා ගායනා කරන්න පටන් ගත්තිම ඒ අමුතු සද්දට අවධානය යොමු කරපු මුවෙක් එයා දිහාට එනවා. සද්දය ආවේ කොහෙන්ද කියලා හොයන මේ සත්ත්වයා ටෙරන්ස් එකපාරටම කතා කරන්න ගත්තම ටිකක් ව්‍යාකූල වෙලා වගේ බලාගෙන ඉන්නවා. Pretty sure he was looking for where the sound was coming from, but I stopped and started talking and now he's confused. Alright. ඊට පස්සේ ටෙරන්ස් ආයමත් එයාගේ අර අමුතු ගායනය පටන් ගන්නවා. කැමරාව මුවා දිහාට හැරෙද්දී මුලින්ම අපිට පේන්නේ කිසිම අනතුරක් නැති සාමාන්‍ය දර්ශනයක් විතරයි.
හැබැයි මුවා දිහා බලාගෙන ඉන්න අස්සේ ඔබ ඒ අදුරු ගස් අතරේ හැංගිලා තිබුණු දේ හරියටම දැක්කාද? ටෙරන්ස්ගේ මේ අමුතු කටහඬට ආකර්ෂණය වුණේ මේ අහිංසක මුවා විතරක් නෙවෙයි. මුවාට පිටිපස්සෙන් තියෙන ගස් අස්සේ හැංගිලා ඉන්න අසාමාන්‍ය විදියට සිහින් සිරුරු තියෙන අමුතු රූප කිහිපයක්ම අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. මේ ඝන කැලෑවස්සේ කිසිම සද්දයක් නැතුව නිශ්ශබ්දව බලාගෙන ඉන්න මේ අద్భుත රූප මොනවා වෙන්නේ නැද්ද? ටෙරන්ස්ගේ වීඩියෝ එක බලපු අය නම් කියන්නේ මේවා කැලෑවල ජීවත් වෙනවා යයි විශ්වාස කරන ක්‍රිප්ඩිස්, සැස්කොච් එහෙමත් නැත්නම් මිස්කින් වෝකර්ස් වගේ අద్భుත ජීවීන් වෙන්න පුළුවන් කියලයි. කැනඩාවේ මේ අදුරු කැලෑව මැදදී ටෙරන්ස්ගේ මේ අමුතු ගායනය නිසා ඇත්තටම අවදි වුණේ මොන වගේ බිහිසුණු දේවල්ද? යාළුවනේ, ඔන්න IPL සීසන් එක පටන් ගත්තා. මේක තමයි ක්‍රිකට් බලන්න තියෙන හොඳම කාලේ. මම පාවිච්චි කරන්නේ 1x. මේකෙන් ලයිව් මැච් බලන ගමන් දිනන කණ්ඩායමටයි වැඩිම ලකුණු ගන්න අයටයි ලේසියෙන්ම ඔට්ටු තියන්න පුළුවන්. තව සුපිරිම දේ තමයි මේකෙන් දිනන සල්ලි වලට අමතරව BMW කාර්, අලුත් iPhones වගේම laptops පවා දිනා ගන්න chance එක තියෙනවා. අලුතින්ම රෙජිස්ටර් වෙන අයට සුපිරිම වාසියක් තියෙනවා. රෙජිස්ටර් වෙද්දී කළුවර එක කියන ප්‍රොමෝ කෝඩ් එක දෙන්න. ඒ කෝඩ් එක පාවිච්චි කරාම ඔයාගේ පළවෙනි ඩිපොසිට් එකට රුපියල් 50000ක් දක්වා ලොකු බෝනස් එකක් ලබා ගන්න පුළුවන්. තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. මේ කෝඩ් එකෙන් රෙජිස්ටර් වෙන මුල්ම 6 දෙනාට රුපියල් 1000 ගානේ ෆර්ස්ට් ඩිපොසිට් 5ක් අපි නොමිලේම දෙනවා. මේක සල්ලි ගන්නයි දාන්නයි හරිම ලේසියි. iPay, UPay, bank transfer, සම්පත් විශ්ව හරහා කිසිම අවුලක් නැතුව ගනුදෙනු කරන්න පුළුවන්. මමත් ගොඩක් කල් ඉඳන් මේක පාවිච්චි කරනවා. මේක 100%ක් විශ්වාසයි වගේම පැය 24ම වැඩ කරන කස්ටමර් සපෝට් එකකුත් තියෙනවා. ඒ නිසා මේ පාර IPL මැච් බලන ගමන් ඔයත් එකතු වෙන්න. දැන්ම Google එකේ 1x කියලා සර්ච් කරලා රෙජිස්ටර් වෙන්න. මතක් කරලා කළුවර එක කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා බෝනස් එක ගන්න. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකට යමු. පාළුවට ගිය අදුරු ගොඩනැගිලි ඇතුළට ගිහින් ගවේෂණය කරන එක ගොඩක් අයට තියෙන භයානක විනෝදාංශයක්. ඇන්ඩි පර්සන්ස් කියන්නේත් ඒ වගේ අතහැර දැමූ ස්ථාන ගැන වීඩියෝ කරන කෙනෙක්. දවසක් එයා තමන්ගේ යාළුවන් දෙන්නෙකුත් එක්ක ඇමරිකාවේ නිව්යෝක් නුවර තියෙන ටෝබින්ස් ෆර්ස්ට් පීස් සෙන්ටර් කියන පැරණි කර්මාන්ත ශාලාව ගවේෂණය කරන්න යනවා. 1924 අවුරුද්දේ මස් සැකසීමේ මධ්‍යස්ථානයක් විදියට ඉදිවුණු මේ දැවැන්ත ගොඩනැගිල්ල මේ වෙද්දි සම්පූර්ණයෙන්ම වල් බිහි වෙලා කඩා වැටෙන තත්ත්වයේ තමයි තියෙන්නේ. So this is where things kind of got a little weird. We were coming down these staircases and I shined my flashlight to the left, and out of the corner of my eye, all I could see was someone in a black trench coat quickly rush over through the door and hide in the corner. I shined my flashlight down the elevator shaft that was right next to me, and all of a sudden we all started hearing a bunch of voices and just people that were inside of the walls. We just decided to get out there pretty quickly and let them. කිසිම ආලෝකයක් නැති මේ මූසල ගොඩනැගිල්ල ඇතුළට යන ඇන්ඩි ඇතුළු කණ්ඩායමට ටික වෙලාවකින් දැනෙන්න ගන්නවා මේ අදුර අස්සේ ඉන්නේ යාළ විතරක් නෙවෙයි කියන බිහිසුණු යථාර්ථය. ඇන්ඩි තමන්ගේ අත්දැකීම විස්තර කරන විදියට පඩිපෙළකින් පහළට බහිද්දී ආ එකපාරටම තමන්ගේ ටෝච් එක එළිය වම් පැත්තට හරවනවා. හරියට මේ වෙලාවේ ඇන්ඩිගේ කැමරාවේ සටහන් වෙන මේ දර්ශනය දිහා හොඳින් බලන්න. කළු පාට දිග කබායක් ඇදගත් උස අද්භූත රූපයන් ක්ෂණිකයෙන් ඉස්සරහා තියෙන අදුරු දොරකින් ඇතුළට ගිහින් මුල්ලකට වෙලා හැංගෙනවා. ඔබට පැහැදිලිවම පේනවා ඇති. මේ සිදුවීමත් එක්ක දැඩි කලබලයකට පත්වෙන මේ තරුණයන් එතන තියෙන පැරණි විදුලි සෝපානයක් ගමන් කරපු ස්කෝරයක් ළඟට යනවා. එතනදී එයාලව තවත් මරබියට පත් කරමින් මුළු ගොඩනැගිල්ලේම බිත්ති අස්සෙන් වගේ මිනිස්සු ගොඩක් එකවර කතා කරන රහස් හඩවල් ඇහෙන්න පටන් ගන්නවා.
තමන් ආව ගමන කොයිතරම් භයානකද කියලා තේරුම් ගන්න ඇන්ඩිට වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේ බිහිසුණු අත්දැකීමෙන් පස්සේ එයාලා තීරණය කරනවා වහා මේ ගොඩනැගිල්ලෙන් එළියට යන්න. ඒ අදුරු කර්මාන්ත ශාලාව ඇතුලේ ඇන්ඩිගේ කැමරාවේ සටහන් වුණේ කිසිම අద్భుත බලවේගයක් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝම දන්නවා හොල්මන් අවතාර වලට වඩා සමහර වෙලාවට මේ වගේ පාළු තැන්වල හැංගිලා ඉන්න සැබෑ මිනිස්සු ගොඩක් භයානකයි කියලා. දශක ගණනාවක් තිස්සේ පාළුවට ගියේ දෙවන්ත ගොඩනැගිල්ලේ බිත්ති අස්සේ හැංගිලා හිටියේ කවුද? ඔවුන් එතන මොනවා කරනවා ඇද්ද? අපි හැමෝම දවසට එකපාරක් හරි කණ්ණාඩියකින් අපේ මූණ බලනවා නේද? හැබැයි ඔයා කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නකොට ඒකේ තියෙන ඔයාගේම ප්‍රතිබිම්බය ඔයාටත් කලින් වෙන දෙයක් කළොත් ඒ කියන්නේ කණ්ණාඩිය ඇතුලේ ඉන්න ඔයාගේ පාලනයෙන් මිදුනොත් ඔයාට මොකද හිතෙන්නේ? දැන් මම අරගෙන ආවේ අන්නේ වගේ හිතා ගන්නවත් බැරි ඇග කිලිපොළ යන සිදුවීමක් ගැන කියවෙන වීඩියෝ එකක්. මේ සිදුවීම වාර්තා වෙන්නේ පිලිපීනයෙන්. Apple D Castro කියන TikTok ගිණුමෙන් තමයි මේක අන්තර්ජාලයට එක් කරලා තිබුණේ. එක දවසක් මහරෑ මේ ගෙදර ඉන්න ඇපල් කියන තරුණිය තමන්ගේම බරකිරලා බලන්න තීරණය කරනවා. ඇය බරකිරණ යන්ත්‍රය උඩට නැගලා ඒක ඉස්සරහා තියෙන ලොකු කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ සිදුවෙන දේ නම් ඇත්තටම අදාහ ගන්නත් අමාරුයි. කණ්ණාඩියෙන් පේන ඇපල්ගේ ප්‍රතිබිම්බය දිහා ටිකක් හොඳින් බලන්න. ඇපල් තමන්ගේ ඇගේ කිසිම චලනයක් නොකර එක තැනම ගල් වෙලා වගේ බලාගෙන ඉද්දී කණ්ණාඩිය ඇතුලේ ඉන්න ඇගේ ප්‍රතිබිම්බය එකපාරටම ආපහු හැරලා යනවා. අපිට පැහැදිලිවම පේනවා. හරියට කණ්ණාඩිය ඇතුලේ තියෙන්නේ වෙනමම ලෝකයක් වගේ. මේක දැක්කම ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක CCTV කැමරාවල වෙලාව සහ රූපරාමු අතර ඇතිවෙන සාමාන්‍ය දෝෂයක් කියලා. හැබැයි මේ කතාවේ භයානකම කොටස ඒක නෙවෙයි. මේ සිදුවීම කැමරාවට විතරක් සටහන් වුණ දෙයක් නම් අපිට එහෙමයි කියලා හිත හදාගන්න තිබුණා. මේ වෙලාවේ එතන හිටපු ඇපල්ගේ සහෝදරයා ජොෂුවා මේ අමුතුම සිදුවීම තමන්ගේ දෑසින්ම දකිනවා. ඒ වෙලාවේ ජොෂුවාගේ ප්‍රතික්‍රියාව වෙනත් කෝණයකින් සවි කරලා තිබුණු CCTV කැමරාවක සටහන් වෙලා තිබුණා. තමන් දැක්ක දේ ගැන ජොෂුවාටත් අදහා ගන්න බැහැ. එයා ඉක්මනින්ම ගිහින් මේ ගැන තමන්ගේ සහෝදරියට කියනවා. මේ දෙන්න එකතු වෙලා ගෙදර තියෙන CCTV දර්ශන පරීක්ෂා කරලා බැලුවට පස්සේ තමයි මේක ඇත්තටම සිදුවුණු අතිශය බිහිසුණු අත්දැකීමක් කියලා එයාලට තහවුරු වෙන්නේ. මේ සිදුවීමෙන් පස්සේ එයාලා මේ වීඩියෝව TikTok එකට එක් කරන්න තීරණය කරනවා. මේ කණ්ණාඩිය ඇතුලේ ඇත්තටම මොකක්ද සිද්ධ වුනේ? මේක තාක්ෂණික දෝෂයක්ද? එහෙමත් නැත්නම් කණ්ණාඩිය ඇතුලේ හැංගිලා ඉන්න ඇපල්ගේ රූපය අරක් ගත්තු අද්භූත බලවේගයක්ද? අන්තර්ජාලයේ සැරිසරන ජපන් හොල්මන් වීඩියෝ වල ගොඩක් වෙලාවට මුල් මූලාශ්‍රය හොයා ගන්න අමාරුයි. අද මම අරගෙන ආවේ ඒ වගේ කොහෙන් ආවද කියලා හරියටම කියන්න බැරි. හැබැයි ඒක කිලිපොලා යන තරමේ බිහිසුණු දර්ශනයක් ඇතුළත් වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ ඉන්නේ ජපන් ජාතික තරුණයන් දෙන්නෙක්. මෙයාලා රෑ යාමේ හොයාගෙන යන්නේ අලුත් ඇඩියා කරමින් පවතින ඒ වගේම හොල්මන් ගැවසෙනවා කියන ප්‍රසිද්ධ පරණ පාසල් ගොඩනැගිල්ලක්.
まあとりあえず行けっしょ。誰もいねっしょ。な。ただボロいよね。何これ。次さ、隣よくあったじゃん。ああ、行こう行こう。もう何もないところには用はありません。お、置いてる。初じゃね、開いてたの。開いてたら入るでしょ。もう入ってくださいって言ってんだから。ここも2階あるじゃん。行こうぜ。お、2階なんだけど、この部屋なんだ。行動ってある。行動って何？お、めっちゃ広い。おお。お前、広い部屋かなんか言ってなかった。確かに。でもここか？本当だ。なんだっけ？コーンだっけ？これなんだっけ？何？この蜂みたいな黄色と黒のなんか。いや、知らねえ。俺は知るわけねえんだろ。コーチなんてやったことねえよ。お前はいつかあれだよ。高知で働くんだよ。ඇතුළට යන්න තහනම් කියලා ගහලා තියෙන පටි ගලවගෙන කිසිම බයක් නැතුව මේ දෙන්න අය මූසල ගොඩනැගිල්ල ඇතුළට රිංගනවා. ඇතුළේ තියෙන්නේ දැඩි නිශ්ශබ්දතාවයක් සහ ඝන අදුරක් විතරයි.行こうぜ。お、2階なんだけど、この部屋。 මේ පාළු ගොඩනැගිල්ල ඇතුළේ ඇවිදගෙන යන මෙයාලට එක තැනකදී විවෘත කරපු දොරක් හම්බෙනවා. කිසිම කෙනෙක් නැති මේ ගොඩනැගිල්ලේ දොරක් ඇරුණේ කොහොමද කියන එක ගැන හිතන්නේවත් නැතුව අපිට ඇතුළට එන්න කියලා ආරාධනා කරනවා ඇති කියලා විහිළු කර කර මෙයාලා ඉස්සරහටම යනවා. 初じゃね、開いてたの。開いてたら入るでしょ。もう入ってくださいって言ってんだから。 උඩ තට්ටුවට යන මේ දෙන්නට එතන අලුත් වැඩියා වැඩවලට ගෙනාපු ඉදිකිරීම් උපකරණ වගේක් දකින්න ලැබෙනවා. මේ කිසිම දෙයකින් මේ දෙන්නට ඉස්සරහට වෙන්න යන අනුතුරක සේයාවක් නම් දැනෙන්නේ නැහැ. හැබැයි මේ විහිළු තාලු තප්පර කිහිපයකින් මරලා තෝනියක් බවට පත් වෙනවා. この蜂みたいな黄色と黒のなんか。いや、知らねえ。俺は知るわけねえんだろ。コーチなんてやったことねえよ。お前はいつかあれだよ。高知で働くんだよ。 කැමරාවේ එළිය වැටෙන සීමාව දිහා ටිකක් හොඳින් බලන්න. ඝන අදුරස්යෙන් කිසිම සද්දයක් නැතුව සුදු පාට ඇඳුමක් ඇඳගත්තු කාන්තාවකගේ අద్භූත රූපයන් මෙයාල දිහාට ඇවිදගෙන එනවා. වඩාත්ම බය හිතන දේ තමයි මේ රූපයට අත් දෙකක් තියෙනවා කියලා පේන්න නැති එක. お前はいつかあれだよ。高知で働くんだよ。 තමන්ගේ ඇස් ඉස්සරහා දැක්ක මේ බිහිසුණු දර්ශනයෙන් පණ බේරගන්න මේ දෙන්න අපිට උදව් කරන්න කියලා කෑ ගහගෙන එතනින් දුවනවා. ඊට පස්සේ මෙයාලට ඇත්තටම මොකක්ද උනේ කියලා අද වෙනකල් කිසිම කෙනෙක් දන්නේ නැහැ. මේක ඇත්තටම වීඩියෝ එකක්ද එහෙම නැත්නම් සැලසුම් කරපු බොරුවක්ද කියන එක තීරණය කරන එක මම ඔබට බාර කරනවා. හැබැයි ඒ අදුරස්සෙන් මතුණු අත් නැති කාන්තාවගේ රූපය නම් ලේසියෙන් හිතෙන් අමතක කරලා දාන්න අමාරු වේවි. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ අන්තර්ජාලයේ සැරිසරද්දී මට හමුණු තවත් ඇගකිලි පොලා යන වීඩියෝ එකක්. මේ සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ පතර නුවර ජීවත් වෙන සෝයි කියන තරුණියක්. ඇය වෘත්තියෙන් හෙදියක් විදියට සේවය කරන්නේ වැඩිහිටියන් රැක බලා ගන්නා නිවාසයක. ඇය ගොඩක් වෙලාවට වැඩ කරන්නේ රාත්‍රී සේවා මුරේ. සෝයි කියන විදියට මේ නිවාසයේ තියෙන එක විශේෂ කාමරයක් නිසා මුළු කාර්ය මණ්ඩලයම ඉන්නේ දැඩි බයකින්. ඔවුන් කියන්නේ කාමරය ඇතුලේ ඉද්දී කවුරු හරි ඔවුන් දිහා බලාගෙන ඉන්නවා වගේ අමුතු හැඟීමක් දැනෙනවා කියලයි. ඒ වගේම කිසිම හේතුවක් නැතුව මේ කාමරේ එකපාරටම දැඩි සීතල වෙනවාලු. සමහර සේවකයන්ට ඒ කාමරයේ තියෙන පුටු ඉබේම එහාට මෙහාට ඇදෙනවා පවා දකින්න ලැබිලා තියෙනවා. දවසක් රෑ සෝයි සහ අනිත් සේවකයන් ඔෆිස් කාමරයේ ඉද්දී එයාලා CCTV කැමරාවේ අසාමාන්‍ය දර්ශනයක් දකිනවා.
ඔබේ දර්ශනය හොඳින් නිරීක්ෂණය කළාද? ඒ කාමරයේ තියෙන විදුලි පහන් කිසිම හේතුවක් නැතුව එකපාරටම අමුතු රටාවකට නිවි නිවි පත්තු වෙන්න ගන්නවා. ඒත් එක්කම වගේ අදුරු රූපයන් එකපාරක් නෙවෙයි දෙපාරක්ම කැමරාව ඉස්සරහින් යනවා පැහැදිලිවම පේන්න තියෙනවා. මේ දැඩි සීතල කාමරය ඇතුලේ ඇත්තටම වෙන්නේ මොකක්ද? මේ ආලෝකයේ දෝෂයක් නිසා ඇතිවුණු සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ අදුරු රූප දෙකෙන් පෙනෙන්නේ කාලයක් තිස්සේ කාමරය අරක් ගත්තු අద్භූත බලවේගයක්ද?